යාපතුක සායි අර අරුන්දෙන් අර පොඩි මට හම්බුනොත් නැත්නම් ඒ පුතේ උඹලා දෙන්න නැත්නම් ආයෙනම් වීඩියෝ දාන්න එපා හොයන් ආවිලා තානා පුකා අනස්සෙන් ඈ ආතල් එකේ තරම් තියෙන්නේ කොට වයසට ගියාට පස්සේ තේරෙයි නැද්ද සජිත් මහත්තයා එන්නේ නැද්ද මුළු ජාතියක් මාතල් ගන්නවනේ ඒ මනුස්සයා කවුරු හරි ඇවිස්සුවා මේ ඡන්ද දිනන්න පුළුවන් කියලා දැන් ආතල්ම තමයි ජීවිතේ මාතල්ලක් කියලා තියෙන්නේ කොච්චර හොඳට ඉන්න පුළුවන් මිනිස්සුද? ඊයලා වැඩ. හොඳට කාලා බීලා සල්ලිත් තියෙනවා. හොඳට ගෑස් ටිකක් දිනුන ගත්තාර ගෑස් නැති කාලේ. සල්ලි. අපි මේ මැෂින් එකේ වීඩියෝ එකක් ගහන්න යනවා. We were looking for two beautiful models. Yes. And we found. තමයි එතන dance කරපන්. ගහලා ඉවරද? Sorry, did we disturb you? No. ගෙදර ගිහලා බයින්නේ නැහැ. Ah, really? Do you? You don't, yeah? Hi, everyone. Welcome back to another video in Fitness Park. Marvilla, ladies and gentlemen. We're going to Penland and gym ekata aapu සුබිරියක්. අතරනේ බණ්ඩිය පළලා six pack මතු කරන මේ ඒරියා එක හොඳටම තරඩම දරුණුම විදිහට හැඩ කරන සුබිරි මැෂින් එකක් මේක. මේකේ මුලින්ම කරන්න ඕන ටවල් එක දා ගන්න ඕන. මගේ ඇඟේ දාඩිය නෑ මං කොයි වෙලෙත් ෆුල් මම මේ කොහෙද ඉන්නේ? එහෙනම් මුලින්ම කරගන්නේ ඕගොල්ලෝ මෙතනින් මේ රේන්ජ් ඔෆ් මෝෂන් හදා ගන්න පුළුවන් මේක මේ ඔබලා තමයි මේක මේ යටට හෙල්මෙට් දා ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝගේ රේන්ජ් ඔෆ් මෝෂන් එක වැඩි වෙනවා. ඕකේ? මෙතනින් තමයි රේන්ජ් ඔෆ් මෝෂන් එක හදාගන්නේ. මුලින්ම බිගිනර් කෙනෙක් ගොඩාක් ලොකුවට පල්ලෙහාට දා ගන්න එපා. උඩින් පටන් ගන්න. උඩින් පටන් ගන්න තමයි පල්ලෙහාට එන්න. Okay, yeah. No, sorry. මෙතනින් තමයි රත්තරන් මේ රේට් එක දා ගන්න. මේ වගේ මෙහෙම අන්න ඉලට දා ගන්න තියෙන්නේ. හරි දාගත්තා. දාගත්තා. ඕකේ. අර ගෙදර සැටි ඉඳගෙන මෙහෙම ඉන්නේ. මෙහෙම ඉඳගන්න නැහැ. ඕකේ. මෙහෙම ඉඳගන්න නැහැ. ලස්සනට. හොඳට පොෂන් එක දිනනොත් කොන්ද කෙලින්. ඔව්. දැන් මේ කකුල් දෙක රත්තරනේ මෙතනින් මේ දාගත්තා ඇතුළට. දැන් මෙන්න තියෙනවා බාර් දෙක. ඕකේ. Yes. දැන් go. crunch. One. Nice. දැන් මේ අර weight එක පේනවද? මෙහෙම ගිහලා තියන්නේ නැහැ. හැබැයි beginner කෙනෙක් එහෙම තියලා ගැහුවට කමක් නැහැ පුරුදු වෙනකන්. එකක් ගැහුවා තිබ්බා. එකක් ගැහුවා තිබ්බා. Yes. හරිද? මං කැමති නෑ තිය ගහන්න. ඉස්සගත්තොත් මං කාගෙන යනවා. මේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 20 මෙහෙම ඇබ්ඩෝමිනස් එක ක්‍රන්ච් එද්දී හුස්ම පිට වෙනවා. ආපහු මෙහෙම දිගහැරෙද්දී හුස්ම ගන්නවා. දැන් මෙතන ඔබලා range of motion වැඩි කරගත්තොත් සුද්දෝ දැන් තව අර rectus abdominis මේ පේශිය ඇදෙන ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රමාණය චලන පරාසය වැඩි වෙනවා. එතකොට තවත් හොඳයි. දැන් පොඩ්ඩක් බලන්නකෝ මේ. බලන්න මගේ elbow දෙක. පේනව නේද? කකුලේ වදින්න නෙමෙයි ගේන්නේ. කකුලෙන් පිටට. මොකද? ඔයාට maximum contraction එක. Yes. නේද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ contraction එක කියලා අපි කිව්වට සුද්දෝ කියන්නේ හැකිලීම. හැකිලීම කියලා කියන්නේ. උඩරිම හැකිලීම ගන්න ඕන. ඒකයි මෙහෙම ආවොත් මෙතන හිර වෙනවනේ ඒ නිසා. දෙපැත්තට. අත් දෙක පිටපැත්තට. කකුල් දෙකෙන් පිටට ගහන්න මේ. Yes. That's the way. progressive overload යන්න පුළුවන්. මේක සුපිරිම මැෂින් එකක්. රත්තරන් ඔයගොල්ලෝගේ six pack එක හදා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම help එකක් වෙනවා මේකට. තේරුණා? මෙච්චර කියලා දාගත් මේක ගහන හැටි තේරුණා? තේරුණා? එපාද? No. ඔගේ නින්ද යන්නේ ඕකේ? මම වගේ මේ දේවල් කියන්නේ අනුන් දාලා හැදෙන්න අනිත් උන්ට ඕන මගුලක් කරගන්න